සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද හොට්ස්පොට් වලින් data ගන්න කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ data නැති වෙලාවට තවත් කෙනෙක්ගේ ෆෝන් එකෙන් කොහොමද data ගන්න කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයාලා මෙතන පේනවා ෆෝන් දෙකක් තියෙනවා. ඉතින් මගේ මේ දකුණු පැත්තේ තියෙන ෆෝන් එකේ මේ වෙනකොට data නැහැ. මේ වම් පැත්තේ තියෙන ෆෝන් එකකින් තමයි මම data ගන්න හදන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මේ විදිහට hotspot වලින් data ගන්න කියලා. මුලින්ම මේ වම් පැත්තේ තියෙන ෆෝන් එකේ data මේ විදිහට on කරගන්නවා. හරි. ඊට පස්සේ යාළුවනේ මේ ෆෝන් එකේ මෙතන පහලින් තියෙනවා මේ hotspot කියලා. මෙන්න මේ hotspot කියන එක මේ විදිහට touch කරගන්නවා on කරගන්නවා. හරි. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ අනිත් ෆෝන් එක මෙන්න මේ අනිත් ෆෝන් එකේ මේ විදිහට notification එක පල්ලෙහාට දාලා මේ Wi-Fi කියන එක මේ විදිහට ටච් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි hotspot on කරපු ෆෝන් එකේ මෙන්න මේ විදිහට මේ ෆෝන් එකේ device එක වෙන විදිහට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක මම ඉතින් ටච් දැන් මෙතනින් බලා ගන්න පුළුවන් යාළුවනේ password කියලා ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ අපි data ගන්න ෆෝන් එකේ කියන්නේ මේ ෆෝන් එකේ Wi-Fi එකට දීලා තියෙන password එක ගන්න ඕනේ. ඉතින් අපි ඒක ගන්න මෙන්න මේ විදිහට settings වලට යනවා. මම මෙතනින් දැනට අයින් වෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ settings වලට මේ විදිහට යනවා. ඊට පස්සේ මෙතන මේ settings කියන තැන උඩින් මේ විදිහට එකපාරට ටච් කරාට පස්සේ ඔයා මෙතනින් hotspot කියලා search කරගන්න. හරි මෙතනින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ personal hotspot settings කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් මම මේ අනිත් ෆෝන් එකේ තියෙන password එක මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ තියෙන password එක මම මෙන්න මේ විදිහට මේ ෆෝන් එකේ password කියලා ඉල්ලලා දීලා තියෙන තැන type කරනවා. හරි. ඊට පස්සේ මේ යටින් තියෙන මේ continue කියලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ continue කියන එක දෙනවා. හරියන්නේ ඔන්න ඔය විදිහට දුන්නාට පස්සේ මෙන්න ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකට hotspot connect වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ ලේසියෙන් පහසුවෙන්ම hotspot වලින් data ගන්න. ඉතින් මේ ෆෝන් එකේ hotspot සහ data on කරලා මේ ෆෝන් එකට මම ඔන්න ඔය විදිහට data ගත්තා. මේකේදී යාළුවනේ package වෙන්න පුළුවන් normal data ඕන data package එකකින් මේ data ගන්න පුළුවන්. ඒ normal dataම කියලා අවශ්‍ය නැහැ. package එකක් උනත් දාලා තිබ්බත් මේ ෆෝන් එකට අරගෙන YouTube Facebook වගේ දේවල් ඕන දෙයක් use කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ගැන තමයි යාළුවනේ අද මට ඔයාලට කියලා දෙන්න ඕනේ. වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොනවා හරි දේවල් නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව subscribe කරන්නත් අමතක කරන්න එපා.